සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අපේ ආදරණීය දුව දරුවන්ට. ඉතින් දුව පුතේ අපි අද චුට්ටක් වෙනස් වැඩක් කරන්න හදන්නේ. මේ ආරම්භයේ ගන්න පුතා අපේ 20යි 26 අවුරුද්දේ අලුතෙන් 6 ශ්‍රේණියට යන දරුවන් වෙනුවෙන් තමයි මේ වෙනස් වැඩේ ආරම්භ කරන්නේ. පුතා අපි මේ වෙද්දිත් සඳුදා ආරම්භ කරා පදනම් පාඨමාලාවෙන් පස්සේ අපේ 20යි 26 අවුරුද්දේ 6 වසරට යන චූටි දුවලා පුතාලා වෙනුවෙන් 6 ශ්‍රේණියේ නව විෂය නිර්දේශයේ ඉගැන්වීම් කටයුතු මේ වෙද්දී ආරම්භ කරලා තියෙනවා. අපි දැනට සතියක් අපි ඉගැන්වීම් කටයුතු ආරම්භ කරලා ඒ වගේම සියලුම දරුවන්ගේ නිබන්ධන ගෙවල් වලටම නොමිලයේ යවලා ඉවරයි පුතා මේ වෙද්දී. ඉතින් අපි සියලුම ක්‍රියාකාරකම් සමගින් අදාළ ක්‍රමවේදයට අනුව මොඩියුල ඉගැන්වීම් ක්‍රමවේදය තමයි මේ විදිහට ආරම්භ කරේ දරුවෝ. ඒතකොට දරුවෝ අපි 6 ශ්‍රේණිය ආරම්භක පළවෙනි දවසේ 6 ශ්‍රේණිය වාර විභාග නැති බවත් ඒ වෙනුවට තියෙන ඇගීම් ක්‍රමවේදය සිද්ධ වෙන ආකාර දෙක ගැන සම්භවන සහ සම්පින්ඩිත ඇගීම් පිළිබඳවත් ඔබට යම් හැඳින්වීමක් කරලා තියෙන්නේ. එතකොට වාර විභාගයක් පැවැත්වෙන්නේ නැහැ පුතේ ඔයාලට. ඒ විදිහට තමයි ඇගීම් ක්‍රමවේද දෙක අනුව තමයි ඔබ ඇගීමකට ලක් කරන්නේ. ඔබගේ නව විෂය නිර්දේශයට අනුව 20යි 26 වසරේ 6 ශ්‍රේණියේ ඉඳලා. නමුත් පුතා ඔබ ඉගෙන ගන්න කරුණු වලට අදාළව අපි මේ වීඩියෝ එකෙන් සූදානම් වෙන්නේ පුතා ඔබ ඉගෙන ගන්න කරුණු වලට අනුව ඔබ අධ්‍යයනයේ දෙන කරුණු වලට අනුව පරණ විෂය නිර්දේශයේ යටතේ 6 ශ්‍රේණියේ දරුවන්ට ලැබුණු පළාත් පේපර් වල තියෙන ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. එතකොට තියෙන ඔබට මොඩියුල් ක්‍රමවේදය යටතේ ඉගෙනගත්තු දැනුම භාවිතා කරලා ඔබ මෙන්න මේ ගැටලු ටික විසඳ ගන්න ඔබගේ දැනුම යොදවන්න තමයි තියෙන්නේ. ඉතින් තව කෙනෙකුට කියන්න පුළුවන් ඕකම අලුත් විෂය නිර්දේශයට මෙන්න මේක අදාළ නෑ එහෙම ගැටලුවක් නැහැ. අපි විෂය නිර්දේශය අදාළ ක්‍රමවේදයේ ඔස්සේ ඉගෙනීම් කටයුතු කරනවා. නමුත් ඔබ මේ විෂය නිර්දේශය ඉගෙන ගැනීමෙන් පසුව ඔබට දැනුම යෙදවීමට අවස්ථාවක් තමයි අපි මෙන්න මේ ප්‍රශ්න හරහා දෙන්න හදන්නේ. ඉතින් දුවේ පුතේ ඔබට පුළුවන් අපේ පළවෙනි පාඩම පුතා ස්ථානීයගේ පාඩමට අදාළව ස්ථානීය අගය පාඩමට අදාළව ස්ථානීය අගය කියන අනුමාත්‍රකාව යටතේ තියෙන ඉගෙනගත්තු විෂය කරුණු සඳහා පුතා අපි අමතර අභ්‍යාසයක් විදිහට ඔන්න ඔබට කරන්න හදනවා. පසුගිය පළාත් ප්‍රශ්න පත්‍ර ටිකක් තිබුණ චූටි ගැටලු ටිකක් සාකච්ඡා කරන්න. ඔබ නව විෂය නිර්දේශයේ යටතේ ඉගෙනගත්තු විෂය කරුණු ටික ඔන්න ඔබට ප්‍රශ්න වලින් යොදවන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඔබගේ මොඩියුල් ක්‍රමවේදය සකස් කරලා තියෙන්නේ බොහොම ප්‍රායෝගික ක්‍රමවේදයකට අනුව ඔබට ප්‍රායෝගික ජීවිතයේ හම්බ වෙන දේවල් එක්ක තමයි මුසු කරලා තියෙන්නේ. ඉතින් අපි ඒක පන්තියේ ඉගෙනීම් කටයුතු අතරතුර අපි මේ දේවල් යන අතරතුර ඔන්න ඔබට පහුගිය අවුරුදු වල හිටපු 6 වසරේ හිටපු අයියලා අක්කලා ලියපු ප්‍රශ්න පත්‍ර වලට උත්තර චුට්ටක් ලියන්නයි මේ හදන්නේ. එහෙනම් දරුවෝ අපි අපේ පළවෙනි ගානට right 50628 යන සංඛ්‍යාවේ 6න් නිරූපිත අගය ඔබගෙන් අහනවා පුතා. 50628 කියන සංඛ්‍යාවේ 6න් නිරූපිත අගය. පුතේ ඔබ දන්නවා මෙතන 6 ඉන්නේ සිය ස්ථානේනේ. එක ස්ථානයේ 10 ස්ථානයේ සිය ස්ථානය. සිය ස්ථානයේ ස්ථානීයගේ 100යි. එහෙනම් ඒකේ නිරූපිත අගය පුතා 100 6ක් 600යි. නිරූපිත අගය 600යි. හරි ලේසි. දෙවනි ගාන පුතේ ඔබට තියෙනවා 2 3 4 6 යන ඉලක්කම් වලින් එක් ඉලක්කමක් එක්වරක් පමණක් යොදා ගැනීමෙන් ලිවිය හැකි විශාලම ඔත්තේ සංඛ්‍යාව. පුතේ ඔබ දන්නවා විශාලම සංඛ්‍යාව ලියන්න නම් ඒ සංඛ්‍යාවේ වම් පැත්තට එන්න ඕන ආරම්භක ඉලක්කම වෙන්න ඕන ලොකුම ඉලක්කම මෙතන ඉන්නේ. එතකොට එයා පුතා කවුද? 6. ඒ වගේම එයා කියන පුතා ඔත්තේ සංඛ්‍යාවක් ලියන්න ඔත්තේ සංඛ්‍යාවක් වෙන්න ඕන කියලා. එහෙනම් ඒ ඉන්න සංඛ්‍යා සෙට් එකෙන් චූටිම ඔත්තේ සංඛ්‍යාව මේ කෙලවරට ගන්න ඕනේ. මොකද එයා කියන්නේ විශාලම ඔත්තේ සංඛ්‍යාව ලියන්න කියලානේ. එහෙනම් චූටිම ඔත්තේ සංඛ්‍යාව කියන්නේ මෙතන ඉන්න පුතා 3 කෙලවරට එන විදිහට ඉතුරු කට්ටිය ලියන්න අඩු එකේ ඉඳලා වැඩි එකේ ඉඳලා අඩු එකට. ඊළඟට 6ට පස්සේ 4 ඉන්නවා. ඊට පස්සේ 2 ඉන්නවා. ඊට පස්සේ 3 ඉන්නවා. අන්න අපි ඔත්තේ සංඛ්‍යාව කෙලවර විතර ලිව්වා. එහෙනම් මේ ටික පාවිච්චි කරලා ලියන්න පුළුවන් අපිට ලොකුම ඔත්තේ සංඛ්‍යාව 6423. ඊට පස්සේ තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ වාට කියනවා පුතේ 5 7 8 6 කියන මේ ඉලක්කම් හතරම භාවිතයෙන් ලිවිය හැකි සිය ස්ථානයේ 8ද එක ස්ථානයේදී 5ද යෙදෙන විශාලම සංඛ්‍යාව ලියන්න කියනවා. එක ස්ථානයේ අනිවාර්යෙන් 5 ඉන්න ඕනලු. සිය ස්ථානයේ අනිවාර්යෙන් 8 ඉන්න ඕනලු. ඒ විදිහට ලියන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව.
ලොකුම සංඛ්‍යාව ලියන්නම් පුතේ දහස් ස්ථානෙට අනිවාර්යෙන් මෙතන ඉන්න ලොකුම එක එන්න ඕනේ. 8 අය දැනට දාලා ඉවරයි. එහෙනම් ඊළඟට ඉන්න එක 7. ඊළඟට ඉන්න එක 8 දැම්මා. ඊළඟට 6 දැම්මා. අන්න ලිව්වා අපි 7860. ඊළඟට එයා කියනවා කුඩාම සංඛ්‍යාව දාන්න කියලා. 8යි 5යි එහෙම ඉන්න එපා. කුඩාම සංඛ්‍යාව දාන්න නම් පුතා ඉතුරු සංඛ්‍යාව වලින් චූටි මෙක් කෙනා තමයි මෙතෙන්ට දාන්න ඕනේ. ලොකුම ස්ථානියගේ තියෙනකට. ඉතුරු ඉන්නේ 7යි 6යි. ඒ දෙනගෙන් චූටි එක 6. එහෙනම් මෙතෙන්ට 7 එනවා. එහෙනම් පුතා ලියන්න පුළුවන් චූටිම සංඛ්‍යාව 6875. පැහැදිලි නේද මගේ දරුවෝ ටිකට? ඊට පස්සේ හතරවෙනි ගාන. හතරවෙනි ගාන කියන්නේ පුතේ ඔයාට 7943 කියන සංඛ්‍යාවේ 9න් නිරූපණ වෙනාගේ. පුතේ 9 ඉන්නේ සියස්ථානෙනේ. සියස්ථාන ස්ථානීයගේ 100යිනේ. එහෙනම් 100 9ක් 900යි. ඒ කියන්නේ නිරූපිතගේ පුතා කීයද? 900යි. අපි පස්වෙනි ගානට යන්නේ. පස්වෙනි ගානේ මයි පුතේ කියනවා ඔයාට 57823 කියන සංඛ්‍යාවේ රෝම ඉලක්කම් එක අහනවා 8 ස්ථානීයගේ. පුතේ 8 ඉන්නේ සියස්ථානෙනේ. එහෙනම් එයාගේ ස්ථානීයගය 100යි. රෝම ඉලක්කම් දෙකේ අහනවා මගේ පුතේ 8න් නිරූපිතගේ. 100ට 8ක් නේ පුතා. එහෙනම් නිරූපිතගේ කීයද? 800යි. පැහැදිලි නේද දරුවනේ? මයි පුතේ 6 වෙනි ගානට අපි එනවා. 6 වෙනි ගානේ කියන්නේ පුතේ ඔයාට 8 1 4 6 කියන ඉලක්කම් හතර භාවිතා කරමින් 6 ඉලක්කම සියස්ථානයේ නිරූපණය වන පරිදි 6 ඉලක්කමෙන් සියස්ථානයේ නිරූපණය වන පරිදි ලිවිය හැකි කුඩාම සංඛ්‍යාව. පුතේ 6 මේ සියස්ථානයට එන්න ඕන 6. එතකොට මේ පැත්තේ 10 ස්ථානයේ ඉන්නවා. රයිට්. එක ස්ථානයේ ඉන්නවා. මේ පැත්තට 10 ස්ථානයක් යනවා. අපෙන් අහන්නේ කුඩාම සංඛ්‍යාව. එහෙනම් පුතා ලොකුම ස්ථානෙට කුඩාම එක යනවා කවුද? 1. ඊළඟට 6 ලියලා ඉවරයි. ඊළඟට කුඩා එකා පුතා 4. ඊළඟට මේ ලොකුම එකා 8. එහෙනම් ඔන්න අපිට 1648 තමයි පුතා සියස්ථානයට 6 ඉලක්කම එන විදිහට අපිට ලියන්න පුළුවන් චූටිම සංඛ්‍යා. පැහැදිලිද පුතාලට? අපි යම් පුතේ 7 වෙනි ගානට. 7 වෙනි ගානේ කියනවා මගේ පුතේ ඔබට 2 4 7 9 4 කියන ඉලක්කම් ටික භාවිතා කරලා විශාලම ඉරට්ටේ සංඛ්‍යාව ලියන්න කියලා. විශාලම ඉරට්ටේ සංඛ්‍යාව නම් ඔයා මුලින්ම මෙතෙන්ට දාන්න චූටිම ඉරට්ට සංඛ්‍යාව උතන ඉන්න. එයා 2නේ. 2 මෙතෙන්ට දාන්න. ඊටු ටික පුතා ලොකුම එකෙන් පටන් අරන් මෙහාට ලියන්නේ. නැත්නම් මෙතන චූටි මේකේ ඉඳලා මෙහාට ලියන්නේ. 2කට පස්සේ ඉන්න චූටි එක 4. ඊට පස්සේ 7. ඊට පස්සේ 9. එහෙනම් ලියන්න පුළුවන් ලොකුම ඉරට්ටේ සංඛ්‍යාව 9742. රෝම ඉලක්කම් දෙකේ කියන්නේ පුතේ කුඩාම ඔත්තේ සංඛ්‍යාව ලියන්න කියලා. කුඩාම ඔත්තේ කානේ. එහෙනම් පුතේ කෙලවරට අනිවාර්යෙන් එන්න ඕන ඔත්තේ සංඛ්‍යාවක් නේ. මෙතන ඉන්න ඔත්තේ සංඛ්‍යාව 7. එහෙනම් 7 දාන්න මෙතෙන්. කුඩාම නම් ලොකු එකාගෙන් ඉඳලා පොඩි එකාට මෙහාට ලියන්න යන්න දැන් ඊටු ටික. මොකද පොඩි එකාට ලොකුම ස්ථාන දෙන්න ඕනේ මොන? ලොකුම එකා කවුද මෙතන ඉන්නේ? 9. ඊට පස්සේ ඉන්නවා කවුද? 4. එහෙනම් චූටි එකා කවුද? 2. එහෙනම් අපිට එනවා 2497 තමයි අපිට ලියන්න පුළුවන් චූටි මොත්තේ සංඛ්‍යාව. ඊට පස්සේ පුතා අපි එනවා 8 වෙනි ගාන තමයි පුතේ. 8 වෙනි ගානේ කියනවා දරුවෝ එයාට මෙහෙම කතාව බා. මොකද්ද කියන්නේ? නිවැරදි ප්‍රකාශය ඉදිරියෙන් හරි ලකුණ දාන්නලු. වැරදි ප්‍රකාශය ඉදිරියෙන් කතර ලකුණ දාන්නලු. දාමුකෝ ඉතින්. අපිට මෙයා කියන්නේ 4325 කියන සංඛ්‍යාවේ දෙක ඉලක්කම දස ස්ථානයේ පිහිටා ඇත. එක ස්ථානයේ දස ස්ථානයේ හරිනේ. හරිනම් හරියට දාන්න. ඒකට හරියට දාලා ඔයා හරි. ඊට පස්සේ 4 ඉලක්කමෙන් නිරූපිතගේ 400යිලු. 4 ඉලක්කමේ ඉන්නේ 10 ස්ථානයේ. 10 ස්ථානයේ ස්ථානියගේ 1000යි. 1000 වහතරක් 4000යි. එහෙනම් 4 නිරූපිතගේ 4000 මිසක් 400 නෙමෙයිනේ. මෙයා බොරු කියලා තියෙන්නේ. එයා වැරදි. එයා වැරදි නම් ඔයා හරි. රයිට්. ඊළඟට 9 වෙනි ගාන. 9 වෙනි ගානේ සංඛ්‍යාවක එක ස්ථානීය ඉලක්කම 1 වේ. දස ස්ථානීය ඉලක්කම එමෙන් 3 ගුණයක්ද? සිය ස්ථානීය ඉලක්කම දස ස්ථානීය ඉලක්කමෙන් දෙගුණයක්ද? මේ මරු කතාවන්නේ පුතා කියන්නේ. යම්කිසි සංඛ්‍යාවක එක ස්ථානීය ඉලක්කම 1ලු. ඔන්න එක ස්ථානීය ඉලක්කම 1ලු. ඊට පස්සේ පුතා දස ස්ථානීය ඉලක්කම මෙයා කියනවා එක ස්ථානීය ඉලක්කමෙන් 3 ගුණයක්ලු. මෙයා එක නම් ඒ වගේ 3 ගුණයක් කියන පුතා එක්වරක් තුන 3යි. රයිට්. ඊට පස්සේ කියනවා සිය ස්ථානීය ඉලක්කම දස ස්ථානීය ඉලක්කමෙන් දෙගුණයක්ලු. දස ස්ථානේ 3 ඉන්නේ. එයා වගේ දෙගුණයක්ලු සිය ස්ථානේ නම් දෙවරක් 3 6යි. හරි කතන්දරේ. ඊට පස්සේ කියනවා එම සංඛ්‍යාව ලියන්නලු. අනේ මේ ලියලා තියෙන්නේ කීයද? 631.
ඊට පස්සේ රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2 ඔබට කියනවා ඉහත ලියූ සංඛ්‍යාව ඉලක්කම් ආරෝහණ පිළිවෙලට ලියූ විට ලැබෙන සංඛ්‍යාව පහත හිස්තැන් මත ලියා ඉතිරි හිස්තැන පුරවන්නලු. ඉහත ඔබ ලියූ සංඛ්‍යාවේ ඉලක්කම් ආරෝහණ පිළිවෙලට ලියවුවාම කවුද එන්නේ? ආරෝහණ පිළිවෙලට ලියවුවම අපිට හම්බ වෙනවා 1 3 6. ඔන්න ඔය සංඛ්‍යාවේ right. ඒ සංඛ්‍යාව හිස්තැන මත ලියන්නලු. ඉතිරි හිස්තැන් ටික පුරවන්නලු. එතකොට අපිට මොකද කරන්න තියෙන්නේ? මෙතන ලියනවා 1 3 6. දැන් 6 ස්ථානේ කවුද? එක ස්ථානය. right. මම එකස් කියලා ලියන්නම් ස්ථානය. එයාගේ නිරූපිතගේ එකේව 6ක් පුතේ 6යි ඉන්නේ. ඊළඟට 3 ඉන්නේ දස ස්ථානේ. right. දස ස්ථානය. නිරූපිතගේ 10ව 3ක් 30යි. එක ඉන්නවා සිය ස්ථානයේ 100ව එකක් 100යි. නිරූපිතගේ එහෙනම් පුතේ කීයද? 100යි. අපි දුවලා අපේ අවසාන ගාන කියන පහත වගුවේ හිස්තන පුරවන්නලු. පුරවමු. පුතා මේකෙදි අපිට මෙතන සංඛ්‍යා සෙට් එකක් දීලා තියෙනවා. එතකොට ඒකෙන් ඉලක්කමක් අරගෙන තියෙනවා. එයාගේ ස්ථානීයගේ අහනවා, නිරූපිතගේ අහනවා. පුතේ 2345 4 කියන ඉලක්කම ඉන්න තැන ස්ථානීයගය 10යි. ඒකෙන් නිරූපිතගේ පුතා 10 ව 4ක් 40යි. 3456 කියන සංඛ්‍යාවේ පුතා 6 ඉන්න 6 කියන ඉලක්කම ඉන්නවා එක ස්ථානයේ. එහෙනම් එයාගේ ස්ථානීයගේ 1යි. එකේව 6ක් පුතේ නිරූපිතගේ 6යි. මේ සංඛ්‍යාවේ පුතා 4 කියන ඉන්නේ 10 ස්ථානේ. 10 ස්ථානේ ස්ථානීයගේ 10යි. 10ව 4ක් පුතේ එහෙනම් කීයද? 4000යි. එහෙනම් නිරූපිතගේ පුතා 4000යි. ඔය අපි කතා කරලා ඉවර කරතේ පුතේ ඔයාලගේ පළවෙනි මොඩියුලේ පළවෙනි පාඩමේ ස්ථානීයගේ කියන අනුකොටසට අදාළව තිබුණ පරණ විෂය නිර්දේශය යටතේ පාසල් වල දරුවෝ ඔයාලගේ අයියලා අක්කලා ලියපු පේපර් වල තිබුණ ප්‍රශ්න කිහිපයකට අදාළ පිළිතුරු ටිකයි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අලුත් මොඩියුල් එක යටතේ ඔයාලත් ඉගෙන ගන්න කැමති නම් රියල් මැත්ස් එකතු වෙන්න පහළ දැක්වෙන නම්බර එකට WhatsApp message එකක් දාන්න වගේ නම ශ්‍රේණිය සඳහන් කරලා ඔයාට අපේ ඔන්ලයින් ක්ලාස් එකට ලංකාවේ කොහේ හිටියත් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් පුතේ ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔබට ජය.